ඔන්න ඉතින් යාළුවනේ වෙනදා වගේම අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පාර අවුරුද්දට මම කොණ්ඩ කැවුම් හදන්න යන්නේ ටිකක් වෙනස් විදිහකට. ඒ තමයි කොණ්ඩ කැවුම් වලට පැණි පොඩ්ඩක්වත් නොදා සීනි පොල් කිරි දාගෙන. ඒ වගේම මේ විදියට කොණ්ඩ කැවුම් හදන්න ඔයාලට තෙත හාල් පිටිම ඕනේ නෑ. ඔයාලා ඉන්දියාප්ප හදන්න ගන්න ඉන්දියාප්ප පිටි වලින්ම මේ කොණ්ඩ කැවුම් මේ විදියට ලස්සනට හදා ගන්න පුළුවන්. අනික අපි පැණි නොදා සීනි දාලා හැදුවා කියලා මේ කොණ්ඩ කැවුම් පොඩ්ඩක්වත් හයිය නෑ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. අනික ගොඩක් අයට කොණ්ඩ කැවුම් හදනකොට තියෙන ගැටලුවක් තමයි කොණ්ඩ ගන්න අවශ්‍ය කැවුම් බැට එක උඩට එන්නේ නැතුව කැවුම ඇතුළෙම හයි වෙන එක. ඉතින් ඔයාලා අද මම මේ කොණ්ඩ කැවුම් හදන්න ගන්න අමුද්‍රව්‍ය අරගෙන මේ විදියට හදලා බලන්නකෝ. කොණ්ඩ කැවුම් හදන්න කොච්චර ලේසිද කියලා ඔයාලටම හිතෙයි. එහෙනම් අපි බලමු මොනවද අපිට ඕන වෙන්නේ කොහොමද මේ කොණ්ඩ කැවුම් ටිකක් ලස්සනට රසට හදාගන්නේ කියලා. අද මම මේ කොණ්ඩ කැවුම් ටිකක් මේ වීඩියෝ එකටම හදන හින්දා මම හාල් පිටි ග්‍රෑම් 100ක්, පාන් පිටි ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 100ක් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ විදියට පොල් කිරි කෝප්පෙකුත් තව සීනි කැරමල් කරලා හදාගත්ත කැරමල් වතුර ටිකකුත් අරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට ඉක්මනටම පෙන්නන්නම් කොහොමද මේ සීනි කැරමල් වතුර ටිකත් හදාගත්තේ කියලා. භාජනයක් ලිපේ තියලා සීනි හැන්දක් විතර දාගෙන අඩු ගින්දරේ ලිපේ තියාගන්න. ටික වෙලාවකින් සීනි ටික දිය වෙලා සීනි ටික තද පාටට හැරුණම නටනුණු වතුර කෝප්ප කාලක් විතර දාගෙන කැරමල් ටික දිය කරගෙන නිවෙන්න පැත්තකින් තියාගන්න. මේ කැරමල් වතුර ටිකෙන් තමයි අපි කැවුම් ටික ලස්සන පැණි පාටට හදාගන්නේ. එහෙනම් දැන් කැවුම් හදන්න ඕන කැවුම් බැට එක හදාගමු. මේ කොණ්ඩ කැවුම් හදන්න හරිම ලේසි. අපිට කරන්න තියෙන්නේ මේ සීනි පිටි බෝල් එකකට දාගෙන ලුණුත් මේ වගේ ඊටාම පොඩ්ඩක් දාගෙන මේ ටික කලවම් කරගෙන අපි හදාගෙන නිවාගත්ත කැරමල් වතුර ටිකක් දාගෙන පොල් කිරි ටික දාගෙන කැවුම් බැට එක හදාගන්න. අපි මේ කැවුම් බැට එක හදාගනිද්දි පොල් කිරි එකපාර ගොඩක් දාගන්නේ නැතුව පොල් කිරි ටික දදා මේ කැවුම් බැට එකේ සීනි දිය වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද අපි මේ කැවුම් බැට එක හරියට හදාගත්තොත් තමයි අපිට කැවුම් වල කොණ්ඩේ අරගෙන කැවුම් ටික ලස්සනට හදාගන්න පුළුවන්. දැන් බලන්නකෝ අපි පොල් කිරි ටික දාගෙන හදාගත්ත අපේ කැවුම් බැට එක මේ විදියට ගොඩක් උකුත් නැති තියාරුත් නැති බැට එකක් විදියට තමයි තියෙන්න ඕනේ. මේ විදියට බැට එක උඩට උස්සලා වක් කරද්දී එක දිගට රිබන් එකක් වගේ පහළට වැක්කිරෙනවා නම් ඒක තමයි කොණ්ඩ කැවුම් හදාගන්න බැට එකේ පදම. ඔයාලට පේනවන්නේ මං ගත්ත පොල් කිරි කෝප්පෙම මේ බැට එක හදාගන්න ගියේ නෑ. මේ විදියට පොල් කිරි ටිකක් ඉතුරු වුණා. ඒත් අපි ගන්න පිටි වර්ගය අනුව අපිට බැට එකට දාගන්න ඕන පොල් කිරි ප්‍රමාණය වෙනස් වෙනවා. ඒකින්ද හරියටම මට කියන්න බෑ ඔයාලට බැට එකට දාගන්න ඕන කරන පොල් කිරි ප්‍රමාණය. තෙත හාල් පිටි නම් පොල් කිරි තවත් අඩු ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. දැන් අපි මේ විදියට හදාගත්ත මේ බැට එක වහලා පැය 2ක් විතර තියලා තමයි කැවුම් හදාගන්න පටන් ගන්නෙ. එතකොට තමයි අපිට කොණ්ඩ කැවුම් ටික ලස්සනට හදාගන්න පුළුවන්. දැන් පැය 2කට පස්සේ අපේ බැට එක මේ විදියට ටිකක් තිබුණට වඩා ඝනකමට තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාලගේ බැට එක උකු වැඩි නම් වතුර මේස හැන්දක් විතර දාගෙන බැට එක කලවම් කරගන්න. ඉතින් අපි කොණ්ඩ කැවුම් හදනකොට කැවුමේ කොණ්ඩේ හදාගන්න අපිට මේ වගේ කූරක් ඕන වෙනවා. ඔයාලට පහසු විදිහේ කූරක් තෝරගන්න. මට නම් ලේසි මේ බාබකියු ස්ටික් එක හින්දා මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ වගේ පොඩි තාච්චියක් තමයි අපිට ඕන මේ කොණ්ඩ කැවුම් හදන්න. අනිත් එක තමයි අපි කොණ්ඩ කැවුම් හදනකොට තෙල් ගොඩක් තාච්චියට දාගන්නේ නැහැ. මේ වගේ තෙල් ටිකක් තමයි දාගන්නේ. ඒක හරිම වැදගත්. නැත්තම් අපිට අමාරුයි කැවුමේ කොණ්ඩේ හදාගන්න. කැවුම් හදන්න කලින් තෙල් එකට මේ වගේ බැට එකෙන් ටිකක් දාලා බලන්න. බැට එක ටක් ගාලා තෙල් එකෙන් උඩට එනවා නම් තෙල් එක රත් වෙලා ඇති. ඔයාලට කැවුම් හදන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම අපිට එකම සයිස් එකේ කැවුම් ටිකක් ලස්සනට හදාගන්න පුළුවන් මේ විදිහට පොඩි කප් එකකට බැට එක දාගෙන කැවුම් හදාගත්තොත්.
අපි දැන් බැටර් එක තෙලට වක් කරද්දී මුලින්ම අපි ගත්ත බැටර් එකෙන් භාගයක් විතර බැටර් එක තෙල් එකට ලං කරලා දාගන්න. දැන් කප් එක ටිකක් උඩට උස්සලා බැටර් එක හිමින් කැවුමේ මැද එකම තැනට වක් කරගන්න ඕනේ. දැන් මේ විදියට බැටර් එක වක් කරනකොට ටික වෙලාවකින් කැවුම පිම්බිලා උඩට ආපුවාම බැටර් එක වක් කරන එක නතර කරලා කැවුම උඩට තෙල් ටිකක් ඉයා ගන්න. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි ගත්ත කූරෙන් කැවුම මැද සිදුරක් හදාගන්න එක. දැන් මේ සිදුර උඩින් කැවුම ඇතුලේ තියෙන පිටි බැටර් එක එළියට එනවා. එතකොට ඔයාලා හැන්දෙන් කැවුම උඩට තෙල් ටිකක් ඉහා ගන්න. එතකොට කැවුමෙන් උඩට ආපු පිටි බැටර් එක කැවුම උඩම හයි වෙනවා. මේ විදියට අපිට කරන්න තියෙන්නේ කැවුම කූරෙන් කරකව කැවුම ඇතුලේ තියෙන බැටර් එක එළියට ගන්න ගමන් අනිත් අතින් කැවුම උඩට තෙල් ටිකක් ඉහා ගන්න එක. ඉතින් මේ වැඩ දෙකම එකපාර කරන එක අමාරුයි වගේ පෙනුනට මේ වැඩේ එච්චර අමාරු නෑ. කැවුම් දෙකක් තුනක් මේ විදියට හදනකොට අපේ අත නිකම්ම මේ වැඩේට පුරුදු වෙනවා. ඒකින්ද කැවුම් 4-5ක් විතර හරියට හදාගන්න බැරුව වැරදුනත් දිගටම උත්සාහ කරලා බලන්න. කැවුම් කීපයක් හදද්දී අපිට නිකම්ම මේ රටාව පුරුදු වෙනවා. දැන් ඔයාලා ආයෙමත් කැවුමක් හදන්න බැටර් එක කප් එකට දාගන්නකොට හැම තිස්සෙම මේ බැටර් එක හොඳට කලවම් කරලා කප් එකට දාගන්නත් අමතක කරන්න එපා. මම ඔයාලට තව එක කැවුමක් හදලා පෙන්නන්නම් කොහොමද මේ කැවුමක කොණ්ඩේ හදාගන්නේ කියලා. අපි මේ කැවුම් බැටර් එක තෙල් එකට වක් කරන හැටිත් බලපානවා කැවුමේ කොණ්ඩේ හදාගන්න. බැටර් එක ඉක්මනට හයි වෙලා කොණ්ඩේ හදාගන්න බැරි වෙයි කියලා ඔයාලා බැටර් එක ඉක්මනටම එකපාර තෙලට වක් කරලා කොණ්ඩේ ඉක්මනට හදාගන්න උත්සාහ කරන්න එපා. මේ විදියට මුලින්ම කැවුමේ වට ප්‍රමාණය ගවන්න අවශ්‍ය තරමට බැටර් එක දාගත්තට පස්සේ බැටර් එක කැවුම උඩට ටික ටික වක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ කැවුම උඩට ඇවිල්ලා කැවුම පිරෙනකම්ම බැටර් එක කැවුමට දාගත්තට පස්සේ තමයි අපි බැටර් එක වක් කරන එක නතර කරන්නේ. කැවුමට මේ විදියට තෙල් ලියා ගන්න එකත් හරිම වැදගත්. කැවුම් බැටර් එක කැවුමෙන් එළියට එනකොට විතරයි අපි කැවුම උඩට තෙල් ලියා ගන්නෙ. අනිත් වෙලාවට අපි තෙල් ලියා ගන්නේ කැවුමේ මැද ප්‍රදේශයට විතරයි. කැවුම මැදට තෙල් ලියා ගන්නකොට කැවුම ඇතුලේ තියෙන බැටර් එක රත් වෙලා කැවුමෙන් එළියට ඉක්මනටම එනවා. අපි නිතරම කැවුම උඩට ඒ කියන්නේ කැවුමේ කොණ්ඩෙට තෙල් ලියා ගත්තොත් රත්තුණු තෙල් කැවුම් සිදුරෙන් කැවුම ඇතුළට ගිහිල්ලා කැවුම් බැටර් එක කැවුම ඇතුළෙම තද වෙනවා. ඒකින්ද තමයි සමහරු කියන්නේ කැවුම් බැටර් එක කැවුමෙන් එළියට ගන්න කොච්චර උත්සාහ කළත් එන්නේ නැහැ කියලා. තවත් දෙයක් තමයි තෙල් එක සාමාන්‍යයෙන් හොඳ ගානට රස්නෙට තියෙන්නත් ඕනේ. එහෙම නැතුව මේ කොණ්ඩ කැවුම් හදාගන්නත් බෑ. කැවුමේ කොණ්ඩේ හදාගත්තට පස්සේ කැවුම උඩට මේ විදිහට තෙල් ලියාගෙන කොණ්ඩේ ටිකක් බැදුනට පස්සේ තමයි අපි කැවුම පෙරලා තෙල් එකේ බැදගන්නේ. කැවුම මේ විදිහට තෙල් එකට පෙරලා ගත්තට පස්සේ කැවුමේ තියෙන මේ ධාරේ වටේට හරව ටිකක් හැන්දෙන් තද කරන්න. එතකොට කැවුම ඇතුලේ අමු පිටි තියෙනවා නම් ඒවත් කැවුම් සිදුරෙන් එළියට ඇවිල්ලා බැදෙනවා. ඉතින් මේ කොණ්ඩ කැවුම් හදන එකත් ආස්මී හදනා වගේම ලස්සන කලාවක්. ඉතින් මං හිතනවා මේ පාර අවුරුද්දට ඔයාලත් මේ විදියට ලස්සනට රසට කොණ්ඩ කැවුම් ටිකක් හදාගෙන ඔයාලගේ පවුල අයත් එක්ක රස විඳී කියලා. ඒ වගේම ඔයාලා හිතනවා නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා එහෙනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයිමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.